අයිබෝන් ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් කරන්නේ. අද අපි යනවා මොහොතේ මාළු වලන විදිහක් බලන්න. පොඩ්ඩක් විශේෂිත ක්‍රමයේ දෙයක් බලමු. මොකද වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට මේ පේන්නේ මේ මාදලක් අදින එක. සාමාන්‍යයෙන් මේ මාදල ඈත තියෙන අතර බෝට්ටුවක් පේනවා ඇති. ඒ බෝට්ටුවෙන් ගිහිල්ලා මාදල මුලින්ම මාළු ඉන්න ඒ කියන්නේ මාළු අයිනක් කියලා සාමාන්‍යයෙන්. ඒ මාළු අයිනේ වටේට දානවා. ඊට පස්සේ මේ වගේ මේක මෙතන තියෙන කොළ. මේ තමයි මාදලේ කොළ. මේක සාමාන්‍යයෙන් පැය එකමාරක් දෙකක් වෙනකම් සම්පූර්ණ ඔක්කොම යන්නේ මිනිස් ශ්‍රමයෙන්. සමහරක් පැතිවල සාමාන්‍යයෙන් මේක සාමාන්‍යයෙන් ට්‍රැක්ටර්ස් තියෙන ට්‍රැක්ටර්ස් වලින් ගොඩට අදිනවා. සාමාන්‍යයෙන් දකුණු පළාතේ ගොඩක් වෙලාවට කරන්නේ මේ මිනිස් ශ්‍රමය යොදාගෙන තමයි මේක එළියට ගන්නෙ. නැත්නම් මේ මාළු කොටස එළියට ගන්නෙ. සාමාන්‍යයෙන් මෙතන හම්බෙන මාළු මෙතනම මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. රතන තනක් තියෙනවා. ඒතර තමයි විකුණන්නේ. සාමාන්‍යයෙන් මිනිස්සු ගොඩක් වෙලාවට මෙතනට මාළු ගන්නේ ෆ්‍රෙෂ් මාළු. ඒ කියන්නේ කන පිටින් තමයි ගොඩක් වෙලාවට මාළු මෙතනට එන්නේ. සාමාන්‍යයෙන් මෙතන අයිති එක්කෙනෙක් ඉන්නවා. සහ ඊට අමතරව මේ කට්ටිය ඒ හම්බෙන මාළු කොටසෙන් අයිති එක්කෙනාට කොටසක් දීලා ඉතුරු කොටස ආදායම මේගොල්ලෝ ගන්නවා. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය දැකලා ඇති මේ සාමාන්‍ය කොල්ල ගොඩක් වෙලාවට ඇවිල්ලා මේ මාළු දැල්ලා දෙනකොට ගොඩක් වෙලා පොඩි සප් එකක් දෙනවා සාමාන්‍ය මාළු දැල්ලා ඉවරනකම්. ඇතුළේ ඉවරනාට පස්සේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මාළු වලින් තමයි ඒගොල්ලන්ට පේමන්ට් එක කරන්නේ. දැන් මම වුණත් ගිහලා මෙතන මාළු මේ දල ඇද්දොතින් ගොඩක් වෙලාවට මේ ඒගොල්ලෝ මාළු වලින් තමයි ඒගොල්ලෝ මාළු දෙන්නේ අපිට. සල්ලි මුකුත් දෙන්නේ නැහැ. ඒකට උදව්වක් විදිහට අපි ඒගොල්ලන්ට උදව්වක් කරනවා මේක අපි ගන්න. ඒගොල්ලෝ අපිට උදව්වක් විදිහට මාළු දෙනවා. වටේට ගිහිල්ලා අර වටේට ගිහිල්ලා ඒගොල්ලන්ට මේ කමේ ගෙනල්ලා දෙනවා. ඉතින් කට්ටිය දෙපැත්තට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හයියට ගහන්නේ මේ කර්ව් එක තියෙනවා. ඒ කර්ව් එකේ ජල පිරිස් බලයක් තිබ්බත් අපිට හිතන විදිහට මේ කමේ අදින්න නැත්නම් මේ දෙපැත්තේ තියෙන කමේ අදින්න බෑ. ඒකට මොහොත දින රල්ලක් එක්ක අල්ල මොහොතට යනකොට අපි ඉස්සරහට ආපහු නැල්ල ගොඩබිම් පැත්තට එනකොට තමයි කට්ටිය අදින්නේ. මේ ලේසි නෑ අතරම මේ රස්සාව. ගාල්ලේ හයිවේ එක්සිට් එකෙන් දාපු ගාම ගාල්ලේ ගාලු කොටුව පැත්තට එනකොට සාමාන්‍ය බූස්ස කැම්ප් එක කියලා කියනවා. බූස්ස කැම්ප් එක හරියට ගාන්නේ මේක පාරයින් තියෙන්නේ. සුපර් මාකට් එක ඉස්සරහින් තියෙනවා. බලන්න පුළුවන් ඒ වගේම මේක විතර විශේෂත්වය තමයි ෆ්‍රෙෂ් මාළු ගන්න පුළුවන්. අර අතර තියෙන සුපර් මාකට් එක ගියොත් ෆ්‍රෙෂ් මාළු ගන්න. ෆ්‍රෙෂ් මාළු වල පොඩි වෙන ආතල් එකක් තියෙනවා. රහක් තියෙනවා අර. ඒ වෙලාවෙම දැනෙන් ගත්ත මාළු කද්දී ඒක ඇත්තටම වෙන රසක් තියෙනවා පොඩි අමුතු. මට පොඩ්ඩක් අංකල් මේ එක්ස්ප්ලේන් කරන්න කොහොමද කියන්නේ මේක වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මේ පැත්තට ආවේනික ක්‍රමයක් නෙමේක. සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා ට්‍රැක්ටර්ස් වලුත් මේ අදිනවා. සෙනග අඩුතන් වල ට්‍රැක්ටරෙන් අදිනවා. අපිට සෙනගින් නැති වෙන්නේ. මේ දැල අර තියෙන ඔරුවට පටවලා ඔය දැන් ඔරුවක් එන්නේ. ඔව් අරගනේ. ඒ ඔරුවේ තමයි මේ දැල පටවන්නේ. පටවලා දැන් කොහොමද දාන්න වට කරගෙන එනවා. මාළු වට කරගෙන මේ තමයි දැලේ පළවෙනි අදියර. මේකනේ. පළවෙනි අදියර. එහා කොනේ ඉන්නේ අර ඔරුවේ. එතකොට මේ ආදායමේ කොටස් බෙදෙන්නේ කොහොමද? කොටස් බෙදෙන්නේ මේ දලා දෙන කට්ටියට 130ක් දෙන්න ඕනේ. ලක්ෂ පැනලක 30000ක් දෙන්න. ලක්ෂ දෙක මාළු වුණොත් 60000ක් දෙන්න. ඒගොල්ලන්ට බෙදලා දෙන්න ඕනේ. ඒ ඇතත් නැතත් ඒගොල්ලන්ට අදින කට්ටියක් ඉන්නවනේ. ඒගොල්ලන්ට අපි සල්ලි දෙන්න ඕනේ. එතකොට මේ කියන්නේ මේ මාළු ඒ වෙලාවෙම විකුණනවාද කොහොමද? ඔව් විකුණනවා. විකුණන ඉවර දැන් අපි උදේ වැඩ කරලා මාළු විකුණන ඉවරයි. ඒ කියන්නේ මෙතනම විකුණන්නේ නේ? හෝල්සේල් විකුණන දෙන්නයි.
සිල්ලර කෑම කරන්න දෙකුණා දෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ දැල් වලට අහුවෙන කියන්නේ මාළු කොට්ටාසයක් ඉන්න නැත්නම් හැම මාළුවෙක්ම සාමාන්‍ය මහා මුහුදේ ඕනම මාළුවෙක් දැල මැදට අහුනොත් අහු වෙනවා. වැඩිපුරම අහුවෙන සාමාන්‍යයෙන් ආල්මැස්සෝ පරව් බෝල්ලු පරාටි. පොඩි මාළුන්ට තමයි වැඩිපුර අපි උත්සාහ කරන්නේ. මාරේ කියන්නේ මහා මුහුදේ ඉන්න මාළුන්ට වඩා සාමාන්‍ය පරතරයක ඉන්න මාළු තමයි ගොඩ මුහුදේ ඉන්න මාළු තමයි මේකට අහු වෙන්නේ. ගොඩ මුහුදේ පැන්නා, පරව්, බෝල්ලු, සාලය, ලාග්ගෝ, උඩැස්සෝ ඒ වගේ මාළු එක. සාමාන්‍යයෙන් පැය කීයක් විතර සාමාන්‍ය මේ වගේ දැලක් අදින? පැය දෙකක් නේ. මෙතන ඉඳලා පැය දෙකක් යනවා දැන් කොට. ඒක හයියෙන් අදින්න කරන්නත් බෑ. ඒක අදින්නත් ඕනේ ඒ විදිහට තමයි. එක විදිහක් තියෙනවා අදින්න ඕන සිස්ටම් එකක. මුදල යන ටික යන්න දීලා කොට. මුදල අතුලට එනකොට දාන්න අපි අදලා ගන්නවා. දෙපට යනකොට අත් පොඩ්ඩක් දෙනවා. දැන් දැල කැඩෙනවා. දැන් කැඩෙනවා. මොලොන්ට පේන විතර ගැටයක් වගේ තියෙනවා. ඒ තමයි තව දැලේ පළවෙනි කොටස මොකද කඹ එකතු කරලා තමයි සම්පූර්ණයෙන්ම මේගොල්ලෝ දැල දාන්නේ. ඒ කඹේ අතනින් ආවට පස්සේ ගානට ඒක රවුම් කරලා ඒක අයින් කරනවා. ඊට පස්සේ ආපහු දැල අදින්න ගන්නවා. කන්න පුළුවන්. මම මේ රිෆෝම් දොක් පොළ දාන්නේ. මේ රිෆෝම් පොළ දාන්නේ මේ ලණු වලින් වියලා තියෙනවා මේ වගේ ලණු දාන්නේ නේ. ආ මේ වගේ ලණු වලින් වියලා තියෙනවා මේ ලොකු බඹයක විතර ලොකු දැල්ලහයි. ඒක නිකන් වතුරේ දිනකොට නිකන් රුන් කරලා තමයි තියෙන්නේ යට. ඒක අදිනකොට රුන් ගන්නවා. නාවට මාළු කුරේ බය වෙනවා. ඒ කියන්නේ උපක්‍රමයක් විදිහට මාළුත් බය කරන්න දාන එක. අර රුන් ගන්න තමයි ඒකට බය වීමෙන් ඔක අතරින් එළියට යන්න බයයි. ඇතුළෙම ඉන්නවා නේ මාළු. ඇතුළෙම බලව ඇතුළෙන් එහාට යන්නේ නැහැ ජවසියවසි ඇතුළෙම ඉන්නේ. මේ රතු පාට තැලේ පැටලෙන මාළු කොහොමද මේ ගන්න තමයි මාළු ඒක ගල ගන්න ගොඩාක් ගල ගන්න. ඒ වගේ මාළු බලන්න අපි කියමු. ඒ මාළු තමයි දැන් ඉන්නේ. ඒක ගලවන්න try කරන්නේ. ඔය මාපලට තමයි එලවන්නේ. අර ඉස්සරහා දිනේ. ඔය මාළු එකක් අදින නැකත් අදින. ඒ කියන්නේ එළියට යන්න try කරනාට පස්සේ පැටලෙන මාළු නේ. ඒකට අපි try කරනවා. මාදලේ මාළු කිලෝක 500යි කිලෝක 500යි කිලෝක 500යි කිලෝක 500යි